හලෝ කොහොමද අපි අද බලමුද මෙන්න මේ 3-in-1 ක්‍රියේටර් පැක් එකක් හදලා මේක ඇත්තටම අවුරුදු 4 වැඩි ඕන කෙනෙක්ට හදන්න පුළුවන් බලමු මේකෙන් එකක් හදලාද මේක ඇත්තටම ඇතුලේ මෙන්න මේ වගේ තුනක් තියෙන බුක් එකක් යුනිකෝන් කෙනෙක් හදන්න පුළුවන් අනිත් එක මේ වගේ පීකොක් කෙනෙක් හදන්න පුළුවන් අනිත් එක මේ වගේ සී හෝස් කෙනෙක් හදන්න පුළුවන් හරි බලමු අපි ඉස්සෙල්ලාම මෙන්න මේ යුනිකෝන් හදමු ඇත්තරම අපේ මේ බබත් මංගාව ඉන්නවා මේ හදන ගම මේ අපි මේකේ බේස්මන්ට් මේක ඇත්තම කෑලි මේ වර්ග තුනම හදන්නේ එකම බ්ලොක්ස් සෙට් එක කරගෙන. ඒ කියන්නේ එකක් හැදලා අනිත් එක හදනවා නම් අනිත් එක ගලවලා තමයි හදන්න ඕන. ඊට පස්සේ මේ දැන් මේ අපි හදන යුනිකෝන් යුනිකෝන් හදනවා නම් යුනිකෝන් හදලා ඉවර වෙලා තමයි ආපහු ගලවලා තමයි අනිත් එක හදන්න ඕන. ඔන්න ඔය වගේ බලන්නකො අපි බබත් මේ වගේ ඉන්නවා කියලා මගේ උදව් කරා බලන්න යා මේ ඇත්තටම සින්දුකුත් කීකී හිටි up above the way so high like a diamond. හරි අපි ආපහු වැඩේ පටන් ගමු ඔන්න මේක ඇත්තටම හදන්න විනාඩි 25ක් විතර ගියා මම මේ ස්පීඩ් එක 10න් වගේ දාලා තමයි දැන් ඔය යන්නේ වීඩියෝ එක ඉස්සරම හදන්න පොඩ්ඩක් ඒ වගේ වෙලාවක් යනවා මේ සමහරට චූටි කෑලි අඳුර ගන්න තමයි පොඩි වෙලාවක් යන්නේ නැත්නම් ඉක්මන හදන්න පුළුවන් සමහර කෑලි අපි හිතුවට හරි කියලා සමහර ඒවා හදලා තියෙනවා වැරදි ඉතින් අපි සමහරට ගලවලා හදන්නත් වෙනවා ඔන්න දැන් මෙයාගේ අපි බේස්මන්ට් එක හදලා ඉවරයි දැන් ඔය හදන්නේ එයාගේ බොඩි එක හදන්නේ මේ යුනිකෝන්ගේ ඔන්න දැන් ඔළුව හරිය හදන්නේ මෙන්න තමයි යාගේ මේ මොන අපි බබත් උදව් කරනවා මට යා ඉස්සලාම ඇස් හයි කරා ඊට මං යා ඇස්සට ඇස් හයි කරලා තිබුණා අනිත් පැත්තට මං ඊට පස්සේ මාරු කරලා පහලට හැරෙව්වා දැන් අපි හදන්නේ යාගේ මේ කකුල් ටික හයි කරන්න ඕන කොටස ඔන්න ඔය වගේ තමයි කකුල් වෙන වෙනම හතර වෙන වෙනම හදන්න ඕනේ ඉස්සර කකුල් දෙක හදලා ඉවරයි දැන් තියෙන්නේ මේ පිටිපස්ස කකුල් දෙක හදන්න. ඒකෙන් තමයි අත්‍තරම බේස්මන්ට් එකට මේක හයි කරන්නේ. ඔන්න දැන් හදන්නේ යාගේ ටේල් එක. අත්‍තරම යුනිකෝන් හරි මේ යුනිකෝන් හරිම කියන්නේ ලස්සනයි. අපේ බබා යුනිකෝන් විතර හදන්න දුන්න අනිත් එක හදන්න දුන්නේම නැහැ. යා කැමති යුනිකෝන් නිසා අනිත් ගලවන්න කැමති උනේ නැහැ. ඔන්නම තමයි හදලා ඉවර වුණාම.